මේක CC10 මේක CC10 ලෙජර් විදිහට තමයි හදලා තියෙන්නේ. මේක මෙතන select කරලා අපි මේ මෙතන තියෙන account categories වල CC10 ලෙජර් එක බලන්න පුළුවන්. නැත්නම් අපිට තියෙන්නේ payroll category select කරලා CC10 ලෙජර් මේක බලන්න පුළුවන්. අපේ number of staff 701 තියෙනවා. මේක normally print කරලා export කරලා print කරලා මේ තියෙන export report විදිහ තමයි තියෙනවා. මේක print කරලා Excel හරි PDF හරි Word හරි මේක export කරලා මේක save කරලා print කරන්න පුළුවන්. අනිත් එක තියෙන interest on transfer extend තියෙනවා. ඒක මේ පස්ස බලම මේක ලොකු part එකක්. අනිත් එක තියෙන change annexer කියලා තියෙනවා. සමහර මේ normally කට්ටිය in service තමයි ඉන්නවා. in service කියන්නේ 3.1 තමයි ඉන්නවා. එයාලා transfer හරි ගියා නම් නැත්නම් VOP retire ඒ වුණාට පස්සේ යාගේ annexer එක change කරන්න ඕන. ඒක මේක ඒ වැඩේ මේක කරන්න පුළුවන්. මෙතන payroll category කියලා payroll category select කරලා employee number select කරලා ඊට පස්සේ annexer category select කරලා transfer in or out station කියලා මේක recent දාලා නැත්නම් වෙන transfer වෙන department transfer කියන්නේ ඒ department දාලා transfer in out date දාලා මේක change payroll එක change කරන්න පුළුවන්. අනිත් එක තමයි තියෙන්නේ change annexer කියලා තියෙනවා. change annexer කියන්නේ ඔව් change annexer අනිත් change annexer තමයි දැන් බැලුවේ අනිත් තමයි change payroll කියලා එකක් තියෙනවා මේකෙන් මේ කෙලින්ම මේක යන්න පුළුවන් නැත්නම් මේකෙන් යන්න පුළුවන් මේක අපේ DO සමහර ඉන්නකොට යා teacher service එන්න පුළුවන් teacher service ආවනම් යාගේ ආපු create කරන්න ඕනේ මේක යා employee number select කරලා DO select කරලා employee number දාලා ඊට පස්සේ අලුත් payroll එක නම් අලුත් payroll category select කරලා new employee number දාලා මේක serve කරනකොට ඒක පරණ employee payroll ඉඳන් අයින් කරලා මේක අලුත් payroll එකට මේක එනවා. ඒක අපි delete කරලා create කරන්න ඕනේ. ඒක balance උත් එයාගේ balance උත් ඒක remind කරනවා නැත්නම් ඒක balance maintain කරනවා ආපහු අලුත් payroll එක change කරාට පස්සේ. ඊට පස්සේ තියෙන age analysis කියලා තියෙනවා. මේ age analysis අපි ඒකේ manually හදන්න ඕනේ. අපි transfer out date එක match කරලා system automatically හදනවා age analysis. මේක balance අනුව මේක system automatically age analysis හදලා තියෙනවා. අපි manually මේ ඒක manually හදන්න ඕනේ. මෙයාට analysis වෙන analysis මොනවත් නැහැ 3.2 ඒවා මොනවත් නැහැ 3.10 විතරයි තියෙනවා. මේක තියෙනවා ඒක balance එක මෙතන පෙන්නනවා. අනිත් එක අපි quarter adjustment බැලුවේ මේ loan activation දැන් අපි use කරන්නේ transfer list කියලා තියෙනවා. දැන් අපි quarter adjustment එකේ තියෙන data ටික මේක breakdown මේක බලන්න පුළුවන්. මේකේ තියෙන data ටික breakdown බලන්න පුළුවන්. මේකේ interest on transfer in out ඊට පස්සේ other department වල තියෙන transfer in out කියලා මේක තියෙනවා. මේක අපි select කරලා බලන්න පුළුවන්. මේකේ 240 තියෙනවා මේකේ තියෙනවා 240. extend transfer out කියලා මේකේ තියෙන්නේ 405 තියෙනවා මේකේ තියෙනවා 405. ඒ වගේම තමයි මේකේ interest on 166250 මේක තියෙනවා. ඒකේ breakdown මේකත් බලන්න පුළුවන්. නැත්නම් මෙතන ගිහිල්ලා මේක click කරලා මේකත් බලන්න පුළුවන්. අනිත් එකනේ post to ledger කියලා එකක් තියෙනවා. post to ledger කියන්නේ අපි මේ අපේ සිස්ටම් මෙතන report හදනකොට ඒක කෙලිම head office එකේ යන්නේ මේ සිස්ටම් අපි හදලා ඔක්කොම වැඩ කරලා අපි සිස්ටම් එකේ balance කරලා post to ledger කියලා ගිහිල්ලා අපිට තියෙන balance ඔක්කොම head office ledger එකේ අපි post කරන්න ඕනේ. ඊට පස්සේ තමයි යාගේ data ටික අපේ data ටික යාට බලන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේකේ 3.1 කියලා මේක select කරලා මේ balance එක post අපි head office එකේ post කරන්න ඕන. 3.10 නම් 3. select කරලා අපි මේ balance එක post කරන්න ඕන. මම මේක මේ තව briefly මම කියන එක වැඩ කරන කොහොමද කියලා. දැන් මම මේක reconciliation report එක යන්න. මේක තමයි අපි වැඩ කරලා report හදන්න ඔක්කොම වැඩ කරලා report හදන්න area තමයි මේකේ. මේක බලන්න format 1 කියලා තියෙනවා. මේකේ date select කරන්න ඕන report date එකක් select කරලා okay කරන්න. මේ අපේ details එනවා මේකේ format 2 එනවා format 3 මේක එනවා අපිට balance මේක එනවා. අපි ledger එකේ post කරලා නැත්තම් මේ balance මෙතන එන්නේ මේක ඔක්කොම 0 තමයි
වැටෙනවා මම ඩිලීට් කරලා පෙන්නන්න බැලන්ස් එකේ අපිට පෝස්ට් කරපු බැලන්ස් එක එයා සෙෂන් ක්ලෝස් කරන කලින් දැන් මම කලාපයේ විදිහට කතා කරනකොට අපි දැන් මම කලාපේ නම් අපි බැලන්ස් ඔක්කොම පෝස්ට් කරන්න ඕන සමහර ටික එයා බැලන්ස් ඔක්කොම පෝස්ට් කරලා ඉවරයි නම් ඒකේ සෙෂන් ක්ලෝස් කරනවා හෙඩ් ඔෆිස් විදිහේ හෙඩ් ඔෆිස් පැත්තෙන් සෙෂන් එක ක්ලෝස් කරන්න පුළුවන් සෙෂන් එක ක්ලෝස් කරාට පස්සේ ලෙජර් එක අපි පෝස්ට් කරන්න බෑ ඊට කලින් ඔක්කොම පෝස්ට් කරන්න ඕන අපි ඩේට් දෙනවා මේ දිනේට කලින් ඔක්කොම බැලන්ස් හදලා පෝස්ට් කරන්න කියලා කියනවා අපි ඒ කලින් පෝස්ට් කරන්න ඕනේ දැන් මම බැලන්ස් එක මම ඩිලීට් කරන්නම් ඩිලීට් කරලා මේක මම ආපහු රිෆ්‍රෙෂ් කරන්න format 3 format 3 මම ඩිලීට් කරා දැන් බලන්න 3.10 එක 0 තියෙනවා ඒ හින්දා අපි report එක මේක print ගන්න බෑ ඒක අපි ආපහු post කරන්න ඕනේ දැන් මම post ledger කියලා session close කියලා session close කරලා තියෙනවා head office session close කරලා තියෙනවා මම දැන් ආගේ template මම open කරන්න හරි ඒක මේ ඕපන් කරන කන්ට්‍රෝල් ටික ඔක්කොම තියෙන PD ඔෆිස් පත්තේ මේකේ තියෙන PD ඔෆිස් හෙඩ් ඔෆිස් එකේ තියෙන ඩෑෂ්බෝඩ් තමයි මේකේ සමහර කන්ට්‍රෝල්ස් ටික තියෙනවා මේකේ post to ledger කියලා yes කියලා තියෙනවා y ඒකේ මම ක්ලික් කරලා ඕකේ කරන්න ඊට පස්සේ යාට පුළුවන් බැලන්ස් පෝස්ට් කරන්න then balance has been posted දැන් ඊට පස්සේ මම මේක ක්ලෝස් කරන්න පුළුවන් ආපහු session close කියලා වැටෙනවා then reconciliation report එක check කරන්න පුළුවන් ආපහු format 3 balance මෙතන ආවා ඒ හින්දා මේ හැමෝම zone ඔක්කොම system එකේ balance report හදලා අපිට post කරන්න ඕන post මේක යාගේ report එකක් යාගේ report එකක් ගන්න බෑ post කරන්න නැතුව ඒ හින්දා යාලා අනිවාර්යයෙන්ම post කරනවා යාගේ report print කරන්න ඕනේ නේ ඒ හින්දා යාලා අනිවාර්යයෙන්ම අපිට post කරනවා අනිත් එක දැන් format 4 format 5 මේ සීකාසකේ තියෙන balance එක මේක balance කරලා තියෙනවා format 6 මේක සෑගේ සමරි balance කරලා තියෙනවා ඊට පස්සේ 3.1 මේකේ තියෙන 3.1 ඊට පස්සේ 3.2 ඒක report එකක් එනවා මේකට balance නෑ ඒ හින්දා මේක නිකම්ම තියෙන්නේ අන්තිම 3.10 එක තියෙනවා balance මේකේ තියෙන්නේ මේ 3.10 එක balance තියෙනවා ඊට පස්සේ annex 2 කියලා තියෙනවා අපි මේක balance දාන්න පුළුවන් මේක අපිට head office දීපු balance එකක් මේක මෙතන side එකේ දාලා save කරන්න පුළුවන් ඊට පස්සේ තමයි අපි මේක මේ balance එකේ මෙතන එනවා අනිත් 3.2 තියෙනවා අපිට මොන හරි difference තිබ්බනම් ඒවා මේක enter කරන්න පුළුවන් අනිත් එක 1.1 මේක අපි සිගාස් එකේ තියෙන balance එක balance කරලා තියෙනවා 2.2 තියෙන්නේ මේක 2. summary right annex summary මේකේ තියෙනවා annex summary මේකේ තියෙනවා හරි තව ඊට පස්සේ තියෙන්නේ දැන් මම මේක ක්ලෝස් කරන්නම් මේකේ තියෙනවා head office කියලා මේ head office තමයි මේක මම head office ක්ලෝස් කරන්නම් මේක ට්‍රින්කොමලේෂන් zone විතර තියෙනවා දැන් මම තව zone එකක් open කරන්න ඒක මූදුරු zone අපි transfer out in out ටික පොඩ්ඩක් බලමු මූදුරු open කරන්න හරි මේ තියෙන මූදුරු zone අපි මේක quarter adjustment එක බලමු මේක 160 තියෙනවා මේක 160 තියෙනවා මම මේක ක්ලික් කරන්න දැන් මේක කට්ටි තුනක් ඉන්නවා මේක transfer out අපි දැන් අපි එක්කෙනෙක් transfer කරලා බලමු මූදුරු zone එකේ මේ 240 තියෙන transfer out කියලා 240 තියෙනවා මේකෙන් දෙන්නෙක් ඉන්නවා මේක interzone transfer out pending කියලා ඒක මොනවත් නැහැ ඒක ඒ zone එක ගත්තා හින්දා මේක අයින් වුණා අයින් කරලා මේ පැත්තේ ගියා මේක 240 තියෙනවා හරි දැන් මම මේ side එකේ මේක දාන්න මේ ට්‍රින්ගෝ zone එකේ තියෙන inter zone එක ක්ලික් කරන්න මේ ක්ලික් කරලා බලන්න මේක මෙතන අපි transfer out කරනවා මෙතන එනවා අපිට transfer in ආවොත්
මේකේ මෙතන එනවා. ට්‍රාන්ස්ෆර් අවුට් එකේ මෙතන එනවා. ට්‍රාන්ස්ෆර් ඉන් එකේ මෙතන එනවා. ට්‍රාන්ස්ෆර් ඉන් මෙතන ආවොත් අපි ස්ටාෆ් එක මෙතන select කරලා අපි සිස්ටම් එකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ට්‍රාන්ස්ෆර් අවුට් කරා නම් මේක මෙතන වැටෙනවා. දැන් මම මූදුර එක ගත්තා. මූදුර එක සෝන් APO එක ගන්නම්. මේක ඉන්ටර්සෝන් ගිහිල්ලා බලනකොට එයාට ට්‍රාන්ස්ෆර් ඉන් මොනවත් නැහැ. මම ඒක මේ සයිඩ් එක තියෙන්න. මේක මේ සයිඩ් එක තියෙන්න. දැන් මේ ට්‍රින්ගෝ සෝන් එක එක්කෙනෙක් ට්‍රාන්ස්ෆර් අවුට් කරමු. ට්‍රින්ගෝ සෝන් එක view loan file ගිහිල්ලා මම එක්කෙනෙක් select කරන්න. මේකද රීමා කියලා එක්කෙනෙක් ඉන්නවා select කරන්න 2377 teacher. හරි. දැන් මම මේක close කරන්න. ස්කූල් ගිහිල්ලා 2377 right now හරි 237 එයාට බැලන්ස් නෑ. අපි බැලන්ස් තියෙන එක්කෙනා ගමු 2453 බැලන්ස් 3750 තියෙනවා 2453 හරි. දැන් එනවා එයාට බැලන්ස් තියෙනවා මේක. දැන් මම month select කරනවා මේකෙන්. ජූලයි මාසෙ select කරනවා. ඊට පස්සේ එයා කොයි zone එක යනවා මූදු zone එකේ transfer. දැන් මම enter කරන්න. ඒක transfer. දැන් transfer ගියා. දැන් transfer ගියාට පස්සේ මම මේක minimize කරලා Tringo zone එකේ තියන්නේ quarter adjustment එක මම refresh කරන්නම්. දැන් මේක මෙතන balance වැඩි වුණා. දැන් මෙතන balance වැඩි වුණා. හරි. අපි head office පැත්තට ආවා. zonal පැත්තෙන් වැඩි වුණා. දැන් ඊට පස්සේ දැන් අපි මෙතන view ගිහිල්ලා check කරන්න පුළුවන්. මේකේ pending තියෙනවා. තාම Moodle Store මේක accept කරලා නැහැ. එයා accept කරාට පස්සේ මේක මේ පැත්තට transfer වෙනවා. දැන් මම දැන් Moodle එක බලමු. Moodle Zone එකේ මේක තියෙන එයාගේ inward transfer cross country interzone මේක මම refresh කරන්නම්. මේක මේ side එක ආවා. ඊට පස්සේ මෙයා අපේ system එකේ තියෙනවා නම් කමන්නේ නැත්තම් මෙයාගේ නමට අපි එම්බ්ලොයි කෙනෙක් ක්‍රියේට් කරන්න ඕන. ක්‍රියේට් කරලා අපි සිස්ටම් එක ඇතුලෙන් ගන්න පුළුවන්. මම ක්‍රියේට් ස්ටාෆ් ගිහිල්ලා payroll එකේ ස්කූල් select කරලා එම්බ්ලොයි නම්බර් මම 100 දාන්න. දාලා එම්බ්ලොයි name මෙතන copy කරා working station එක මම දාන්න. designation මම දාන්න teacher. එම්බ්ලොයි ඕන දාන්න පුළුවන්. NIC number දැන් මම save කරන්න. හරි. දැන් save කරා. ඊට පස්සේ payroll ගිහිල්ලා ස්කූල් select කරලා 100 දැන් එයාගේ details මෙතන ආවා. ඊට පස්සේ month select කරලා කොයි මාසේ අපි transfer වුණා කියලා මේක select කරලා මේක මෙතන approve කියලා තියෙන මේක approve click කරන්න ඕනේ. yes දුන්නාට පස්සේ balance එක settle වෙනවා. මේක 0 වුණා. හරි මේක මම close කරන්න. නම් Tringo zone එකේ මේ quarter adjustment මම ආපහු refresh කරන්න. රිෆ්‍රෙෂ් කරලා දැන් මේක බලනකොට මේකේ ඉඳලා මේක සෙටල් වුණා. හරි. මේක සෙටල් වුණා. ඊට පස්සේ Moodle zone එකේ quarter adjustment එක check කරන්න පුළුවන්. එයා transfer in එකට මේක බානු කියලා 3750 එවිලා තියෙනවා. ඒක automatically system adjust කරනවා. එයාගේ view loan file එක check කරනකොට view loan file එක ගිහිල්ලා මම එයා select කරන employee number 100 මෙයා බානු කියලා ඇවිල්ලා transfer in 3750 එයාගේ balance 3750යි මේක ඔක්කොම settle වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මම මේක close කරන්න CC10 එක මේක Moodle අපිට ඕනේ නැහැ. මම Moodle එක close කරන්න. හරි. ඊට පස්සේ මම තව මේ head office එක open කරන head office එකට ඒකේ cross and transfer out තියෙනවා. transfer in transfer out දාන්න පුළුවන්. head office පැත්තට දාන්න පුළුවන්. මම මේක head office එකක් select කරන්න. head office එකට හරි. දැන් අපිට head office එකට මේක transfer in කියලා එකක් තියෙනවා. transfer out එකක් දාමු. transfer out එක දාලා මේ Tringo ඉන්න කට්ටිය කෙනෙක් ගමු.
හරි. මම මෙයාව ගන්නවා. රේණුකාට මේක මේ බැලන්ස් තමයි තියෙනවා. රේණුකා 2 sorry. හෙඩ් ඔෆිස් ට්‍රාන්ස්ෆර් දානකොට එයාගේ නම විතරයි ඇති. එයාගේ නම දෙන්නේ. නමුත් ක්‍රොස් කන්ට්‍රි ෆෝම් වල නම තියෙනවනේ. ඒකේ බලලා තමයි අපි එන්ටර් කරන්න ඕන. from zone ට්‍රින්ගෝ zone ඉඳන් එයා ට්‍රාන්ස්ෆර් යනවා වෙන ඩිපාර්ට්මන්ට් එක ඩිසස් ප්ලෑනින් එනවා. එයාගේ බැලන්ස් තියෙන්නේ 100 sorry 177,500 තියෙනවා. 177,500 තියෙනවා මන් දාන්නම් මේ ලෝන් ටයිප් මේකේ ඩිස්ට්‍රස් ඉස්සමගේ සේව් කරා. තව බැලන්ස් එකක් තියෙනවා මේකේ තියලා ෆෙස්ටිවල් කොච්චර තියෙන්නේ 3750යි තියෙනවා 3750යි ඒක දාලා මම සේව් කරනවා. සේව් කරාට පස්සේ මේකේ සෝන් මේකේ ට්‍රින්ගෝන් සෝන් එක මේ ගන්න වෙනකම් මේකේ මෙතන සිස්ටම් එකේ පෙන්නනවා. එයා ගත්තට පස්සේ මේක ඔක්කොම අයින් වෙනවා. දැන් view එකේ ගිහිලා චෙක් කරන්න පුළුවන් තෙර් ක්වාටර් එකේ අපි දාපු ඩීටේල්ස් ඔක්කොම මේකේ තියෙනවා. දැන් මේ එයාගේ නම දැන් මේක එන්නේ. එයා ගත්තට පස්සේ තමයි මේක එනවා. එයා පෙන්ඩින් නම් මෙතන පෙන්නනවා. ඊට පස්සේ එයා මේ zone ගත්තට පස්සේ මේක එනවා. අපි බලන්න පුළුවන් මේකේ. හරි. හරි. දැන් මම ගිහිල්ලා එයාගේ බැලන්ස් දැන් තියෙනවා. ක්වාටර් ඇඩ්ජස්ට්මන්ට් එක චෙක් කරන්න. මම රිෆ්‍රෙෂ් කරන්න. දැන් බලන්නකො බැලන්ස් වෙනස් වුණා. මේ ගණන් එයා දාපු ගණන් විදිහට බැලන්ස් වුණා. මේක බලන්න මේ ක්‍රොස් කන්ට්‍රි වල ක්‍රෙඩිට් එකට තියෙනවා රේණුකා. මේක අපි සිස්ටම් එකේ මේ හෙඩ් ඔෆිස් පැත්තේ මේකේ තියෙනවා. අපි සිස්ටම් zonal side එකේ මේක ඇඩ්ජස්ට් කරන්න ඕන. මේක ඇඩ්ජස්ට් කරන්න easy. අපි ඒක මම කියන්න. view loan report ගිහිල්ලා එක්සෙන්ට්‍රි ගියාම එයා දාපු එක මෙතන එනවා. මේ සිස්ටම් එක අපි අයින් කරන්න ඕන. ස්කූල් දාලා ඊට පස්සේ එයාගේ එම්ප්ලොයි නම්බර් ගන්න ඕන. 22922 හරි මේක 22922 දාලා ඊට පස්සේ එයාගේ ඩේටාස් එනවා දාලා අපි මේකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න ඕන 22922 මේක ඉතුරු තියෙනවා අනිත් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන හරි දැන් අපි ට්‍රාන්ස්ෆර් අවුට් කරා දැන් මේක චෙක් කරලා බලන්න පුළුවන් 22922 දැන් එයාට බැලන්ස් 0 මේක 0 නේ 0 ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් අවුට් එකේ මේක ඩේටා ඔක්කොම මෙතන ආවා හරි අපි මේක ක්‍රොස් කන්ට්‍රි චෙක් කරලා මේක ක්වාඩර් ඇඩ්ජස්ට්මන්ට් එක චෙක් කරන්න පුළුවන් රිෆ්‍රෙෂ් කරා මම දැන් බැලන්ස් 0 සෙටල් වුණා මේක අපි zone side එකේ මේක සෙටල් කරලා තියෙනවා දැන් බැලන්ස් 0 අපි සිස්ටම් එකේ බැලන්ස් හරි මම zone එකේ තියෙන වැඩ ඔක්කොම ඉවරයි තව එකක් තියෙනවා මේ delete කියලා එකක් තියෙනවා අපි වැරදි employee ක්ලියර් කරාට පස්සේ ඒක එයාට loan balance මොන මේ transaction මොනකුත් නැත්නම් ඒක delete කරන්න පුළුවන් අනිත් එක තියෙන payroll category සමහර zone වල කීපයක් තියෙනවා payroll category ඒවා ඒක මේක මෙතන create කරන්න පුළුවන් අනිත් එක loan code නා payroll එක check කරලා බලන්න පුළුවන් distress එක loan code මොකද special එක මොකද special එක මොකද කියලා බලන්න පුළුවන් zone අනුව මේක වෙනස් වෙනවා සමහර zone එක වෙන code එක දානවා payroll ඉඳන් මේක system එක append කරනකොට මේ loan code හරියටම තියන්න ඕන ඒක හරියටම දාලා නැත්නම් automatically මේ balance append වෙන්නේ නැහැ recoveries හරි interest හරි මේ හරියටම append වෙන්නේ මේ code එක හරියටම දාන්න ඕන මේකේ payroll එක check කරන්න පුළුවන් මොන code තියෙනවා කියලා check කරලා පුළුවන් තමන්ගේ payroll එකේ තියෙන code එකේ මේ system එකේ අපි දාලා save කරලා තිබ්බනම් අපි කෙලින්ම system එක එනවා recoveries ඔක්කොම එනවා ඊට පස්සේ මේ තියෙන loan create loan balance කියලා තියෙනවා මේක close කරලා තියෙන අපි මේ system පටන් ගන්නකොට මේක දුන්නා අපි manually enter කරන්න නැතුව payroll එකේ ඉන්න loan balances ඔක්කොම මේ system එකේ ගන්න පුළුවන් manually enter කරන්න ඕනේ ඒකේ ලේසි payroll එකේ තියෙන balances ඔක්කොම name school sorry designation ඔක්කොම මේ system එක කෙලිම එනවා ඊට පස්සේ අපි වැඩ කරන්න පුළුවන්
හරි දැන් මම සෝන් එක ක්ලෝස් කරනවා සෝන් එකේ වැඩ ඉවරයි දැන් මම හෙඩ් ඔෆිස් විතර මම තියාගන්න අනිත් එක මම ක්ලෝස් කරන්න හරි මේ PD ඔෆිස් එකේ දැන් තියෙනවා PD ඔෆිස් එක බලන්න මේ තියෙනවා 94101 ක්‍රෙඩිට් කියලා ඩෙබිට් කියලා මේක අපි මැනුවලි එන්ටර් කරන්න ඕනේ මේක ඇප් ඇන්ඩ් කෑෂ් බුක් ගිහිල්ලා අපි මෙතන සිගාසකේ තියෙන ෆයිල් එකේ සිගාස තියෙන soft copy මේ treasury යන soft copy එක මේක select කරලා මෙතන append කරන්න පුළුවන් ඊට පස්සේ මේ data ඔක්කොම මෙතන එනවා credit debit මේක එනවා ඊට පස්සේ අනිත් එක තමයි අපිට මේ transfer in transfer out දානකොට credit 12 debit 12 data ටික මෙතන එනවා දැන් මම කලින් අපි transfer in කරානේ transfer out කරානේ ඒක දැන් details එක මෙතන ඉඳන් ගියා එයා accept කරාට පස්සේ මෙතන ඉඳන් යනවා අපි check කරන්න පුළුවන් zone මොනවා හරි මේ data මේ accept කරා නැත්නම් මේකේ details මේක remind කරනවා ඒක අපි check කරන්න පුළුවන් view එක ගිහිල්ලා පුළුවන් quarter wisely තියෙන මේ cross entry transfer out ඔක්කොම මේක check කරන්න පුළුවන් මේක by name wise find කරන්න පුළුවන් zone wise මේක find කරන්න පුළුවන් අනිත් එක annual එක තියෙනවා annual එක සම්පූර්ණ data යනවා annual එකේ into zone එක දැන් අපි close කරලා තියෙන්නේ මේක අපි කලින් තමයි මේක පාවිච්චි කරේ manual විදිහේ දැන් මේක use කරන්නේ අනිත් ඉතින් classification report කියලා තියෙනවා මේ classification report එක අපි quarter wisely check කරන්න පුළුවන් අපිට opening balance කොච්චර තිබ්බේ ජනවරි ඉඳන් මේ quarter එක තියෙන්නේ credit debit තියෙනවා 11 අනිත් එක credit debit 12 මේ පැත්තට තියෙනවා මේක අපි enter කරනකොට මේක මෙතන එනවා ඊට පස්සේ interest on transfer in note මේකේ තියෙනවා මේක automatically මේක tally වෙනවා ඊට පස්සේ මේකේ තියෙන තමයි අන්තිම balance එකක් අපිට treasury දුන්න balance එක තමයි මේක balance එක අපිට තියෙන system එක ඔක්කොම tally වෙලා තියෙනවා මේක සිගාසුත් මේ treasury එක්ක මේක tally වෙන්න ඕන හරි පරණ report උත් මේක බලන්න පුළුවන් පොත් තාම හදලා නැහැ ඒක balance ඔක්කොම automatically මෙතන එනවා balance අනිත් එක තමයි තියෙන්නේ මේ zonal wise report කියලා එකක් තියෙනවා අපි මේක කලින් පාවිච්චි කරේ online නැති කාලයට මේක system එක හදලා print කරලා යවනවා දැන් online වුණාට පස්සේ මේක අපි use කරන්නේ transfer in out ඒකත් කලින් කාලේ තමයි use කරපු එකක් මේක breakdown transfer out transfer in කියන එක breakdown තමයි මේකේ අනිත් එක තමයි reconciliation report අපිට තියෙන main part එක තමයි reconciliation report එකක් මේක අපි head office තියෙන report එකක් මේක මේකෙන් යන්න පුළුවන් නැත්නම් මම කෙලිම හරි මේක යන්න පුළුවන් හරි මෙතන select කරලා මෙතන ගිහිල්ලා quarter මම select කරන තේ quarter මේකේ තියෙන report එකක් මේක zone 1000 තමයි මේකේ තියෙනවා 2.1 මේකේ තියෙනවා data difference ඒවා තියෙනවා 2.2 2.3 මේක 1 by 1 මේක එනවා මේවා මේ age analysis ඔක්කොම system එක design කරනවා මේක මේ අවුරුදු කොච්චර එන්න ඕන කියලා මේක system design කරනවා age analysis අපි date තියෙන විදිය select කරනවා format 1 format 2 format 3 හරි එයාලා post කරලා නැත්තම් මේ data අපේ system එකට එන්නේ එයාලා post කරන්න ඕන එයා post කරාද නැද්ද කියලා අපි check කරලා බලන්න පුළුවන් මම මේක පෙන්නන්න format 5 හරි මේ තියෙනවා format 6 මේ තියෙනවා format classification අපි classification එක ගිහිල්ලා check කරන්න පුළුවන් එයා post කරාද නැද්ද කියලා check කරන්න පුළුවන් මේක අපි report එකත් මේ අයගේ report එකක් මේක පොඩි වෙනසක් තියෙනවා දැන් අපි හදපු දැන් අපි change කරපු ඉඳන් මේක පොඩි වෙනසක් තියෙනවා අනිත් ඒවා 0 වෙලා තියෙනවා මේක අපි කලින් තිබුණ balance different එකක් අපිට තියෙන මේකේ තියෙන different තියෙනවා 0 නම් අපි මේක different වෙන්න හේතුව තියෙන්නේ එයා balance change කරාට පස්සේ අපිට මේක post කරලා නැහැ
මේක පෝස්ට් කරලා නැති හින්දා මේක දැන් අපි ට්‍රාන්ස්ෆර් අවුට් කරානේ. ඒ හින්දා මෙයා යාලා පෝස්ට් අපිට ට්‍රාන්ස්ෆර් එක පෝස්ට් ලෙජර් දීලා නැහැ. ඒක තමයි ඩිෆරන්ට් තියෙනවා. අපි මේක දැනගන්න පුළුවන් එයාගේ පෝස්ට් කරාද නැද්ද කියලා දැනගන්න පුළුවන්. දැන් මම එයාගේ පෝස්ට් කරන්න. අපිට පුළුවන් හෙඩ් ඔෆිස් එකෙන් පුළුවන් හැමම සෝන් එක චෙක් කරලා පෝස්ට් කරන්න පුළුවන්. එයාට අහන්න ඕනේ පෝස්ට් කරන්න කියලා අපිට පුළුවන්. මේ දැන් පෝස්ට් ලෙජර් ගිහිල්ලා මම ස්ට්‍රින්ග් ඔසෝන් select කරලා ආපහු 3 point අපි change කරේ. දාලා මම පෝස්ට් ලෙජර් දෙන්න. ඒකේ session close. session එක මම open කරන්න. ඕපන් කරලා පෝස්ට් ලෙජර් ගිහලා දැන් මම පෝස්ට් කරා. දැන් අපි චෙක් කරලා බලන්න පුළුවන් ක්ලාසිෆිකේෂන් එකකින්. හරි. දැන් ක්ලාසිෆිකේෂන් බැලන්ස් වුණා. හරි. දැන් හරි. දැන් අපි මූදුර එකේ 3750 ට්‍රාන්ස්ෆර් අවුට් කරා. ට්‍රාන්ස්ෆර් අවුට් ට්‍රාන්ස්ෆර් ඉන් එක තිබුණා. අපි මේ ඉන්ටර්සොන් ට්‍රාන්ස්ෆර් එකක් එයා පෝස්ට් කරන්න ඕන. මූදුර එකේ ගිහිල්ලා 3.1 select කරලා මම පෝස්ට් ලෙජර් දෙන්න. ඊට පස්සේ බලන්න මේ ඒක ටැලි වුණා. නේ? ඒක 0 වෙලා තියෙනවා. දැන් බැලන්ස් උත් හරි. මේක ක්වාටර් පරණ ක්වාටර් සේවා චෙක් කරලා බලන්න පුළුවන්. අනිත් එක මේක අපි රීකන්සිලේෂන් ස්ටේට්මන්ට් ගියාම මේක සෝන් එක ඉස්සලා සෝන් එක select කරලා සෝන් එකේ report එක මේක ගන්න පුළුවන්. දැන් යා report යවලා නැත්නම් යා report ඉල්ලන්න ඕනේ. අපි කෙලින්ම මේක report එයාගේ report එක මේක අපි කෙලින්ම මෙතන generate කරන්න පුළුවන්. මම 3.2 balance තියෙනවා. එම සෝන් එකේ report එකෙම අපිත් ගන්න පුළුවන්. එයාගේ balance එක අපි adjust කරන්න බෑ. නමුත් අපි එයාගේ report එක අපි ගන්න print ගන්න පුළුවන්, check කරන්න පුළුවන්. ඒවා තියෙනවා. view loan file එක ගිහිල්ලා මේක පුළුවන්. එයාලගේ view loan file එක check කරන්න පුළුවන් අපි. එයාලගේ view loan file එකේ අපි ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේ තමයි එයා zone එකේ CC10 එක අපි check කරන්න පුළුවන්. zone එකේ CC10 ඕන නම් අපි එයාගේ CC10 ledger එකේ අපි මෙතන head office එකෙන් check කරලා බලන්න පුළුවන්. ඒ වගේ තමයි annexes. අපිට ඕන මේ annexes මේ report එකක්. CC10 summary එකක් මේක ගන්න පුළුවන් අපි. ඒ විදිහ තමයි annexes summary. අපිට කැමති zone එකේ annexes summary මේක check කරලා බලන්න පුළුවන්. මේක තියෙනවා. ඒ විදිහ තමයි quarter adjustment date summary කුත් ඒවා අපි කැමති මේ ඕන zone එකට අපි check කරලා බලන්න පුළුවන්. එයාගේ balance කියලා ඒක අපි check කරන්න පුළුවන්. මේකේ පෙන්නනවා balance. මේක summary ගියාම මේක පුළුවන් balance බලන්න. මේක 0 තියෙනවා. මේක 0 වෙලා තියෙනවා. නමුත් මේක breakdown ඔක්කොම මේක අපි අතුල ඇවිල්ලා මේක check කරන්න පුළුවන්. මේ recoveries ඔක්කොම එනවා අපි append වුණාට පස්සේ මේ recoveries ඔක්කොම system එක balance වෙනවා. අනිත් එක find officers කියලා තියෙනවා. අපේ පළාතේ මේ එක්කෙනෙක් හොයාගන්න බැරි නම් එයාගේ නම තිබ්බනම් name IC find NIC කියලා එයාගේ NIC තිබ්බනම් අපි find කරන්න පුළුවන්. නැත්නම් මේ by name කියලා එයාගේ මේ පළාතේ කොයිද වැඩ කරනවා නම් ඒක එයාලා අපි find කරන්න පුළුවන්. මම මේක දාන්න ඒ කේස් කියලා දාන්න AS කියලා නේ AS කියලා තියෙන්නේ names ඔක්කොම මෙතන අපි පෙන්නනවා. අපි එයාගේ නම පුළුවන් නම් නම දාලා search කරලා ඒක ගන්න පුළුවන් කොයි zone එකේ වැඩ කරනවා කියලා අපි check කරලා හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැමම නම එනවා කියලා මේක පොඩක් load වෙනවා. හරි. මේ වෙනවා. හරි. මේ IC number මට තියෙනවා. නමුත් මෙයා හොයා ගන්න ඕන මේ IC number එක මම ගන්නම්. මේ IC number මේ දානකොට මෙයා එනවා මේ කොයි zone එකේ වැඩ කරනවා කියලා. කොයි zone එක කොයි ස්කූලේ වැඩ කරනවා කියලා මේ details එක අපි ගන්න පුළුවන්. හරි. අනිත් එක තියෙන්නේ download option කියලා ඒක බස්ස බලමු. අනිත් එක impress හරි.
මේව ක්ලෝස් කරන්න මම. ඉම්ප්‍රෙස්ට් එක අනිත් වීඩියෝ එක මම දාන්නම්.